මේ අවුරුද්දේ වැලන්ටයින් දවසේදී පෙම්වතෙක්ව අත්අඩංගුවට ගන්නවා. ඒ තමයි පීයුෂ්. පීයුෂ් කියලා කියන්නේ MBA ශිෂ්‍යයෙක්. එයාගේම ක්ලාස්මේට් කෙනෙක් වෙච්චි මීනා තමයි ඔහුගේ පෙම්වතිය. ඉතින් මේ දෙන අතර තිබුණු සම්බන්ධය හරිම ආදරණීය සම්බන්ධයක් නම් නෙමෙයි. පීයුෂ්ට මීනාව සැකයි. නිතරම ඈත් එක්ක ආරවුල් ඇති කරගන්න කෙනෙක් තමයි පීයුෂ් කියලා කියන්නේ. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 13 වෙනිදා. ඒ කියලා කියන්නේ වැලන්ටයින් එකට කලින් දවසේ පීයුෂ්ගේ කාමරය ඇතුලෙන් ඇතිවෙච්ච දුර්ගන්ධය නිසා කාමරය චෙක් කරනකොට කාමරය ඇතුලේ තිබිලා හම්බ වෙනවා කුණු වෙලා තියෙන සිරුරක්. මේ සිරුරේ අත් කකුල් තද කරලා බැඳලා තිබුණා. ඒ වගේම බෙල්ලට අමානුෂික විදිහට පහර දීලා තිබුණා. මුහුණ අඳුර ගන්න බැරි තරම් විකෘති වෙලා තමයි තිබුණේ. ඒ වුණාට මීනාගේ තාත්තා මීනා දාගෙන හිටපු සොක්ස් දෙකෙන් අඳුනගත්ත මේ සිරුර මීනාගේ කියන එක. 2026 පෙබරවාරි මාසේ 14 වෙනිදා ඒ කියන්නේ වැලන්ටයින් දවසේ පියුෂ්ව අත්අඩංගුවට ගන්නවා මුම්බායි වලදී. මුම්බායි වලටම ඔහු ගිහින් තියෙන්නේ හරි අපූර්ව චාරිත්‍රයක් කරන්න. ඒ තමයි කළු මැජික් කියන චාරිත්‍රය. ඉතින් මේ චාරිත්‍රයේදී සිද්ධ වෙන්නේ මියගිය කෙනෙක්ගේ ආත්මයක් ගෙන්නලා ඇයගෙන් ප්‍රශ්න කරන එක. ඉතින් ඔහු මීනව ගෙන්නලා ඇයගෙන් උත්සාහ කරලා තියෙනවා අහන්න Tamanට ඇත්තටම ආදරය කරනවද කියලා. මොකද ඔහු විශ්වාස කරනවා ආත්මයන් බොරු කියන්නේ නැහැ කියන එක. පියුෂ් කියන විදිහට මීනව ඔහුගේ කාමරයට බලෙන් තමයි එක් කරගන්නේ. ඊට පස්සේ සුපුරුදු විදිහට ඔවුන් අතර ආරවුලක් ඇති වෙලා මේ ආරවුල දුරදිග ගියාට පස්සේ තමයි ඇයව ඝාතනය කරන්නේ. ඝාතනය කරාට පස්සේ ඔහු එතනම ඉඳගෙන හරිම නිදහසේ බියර් එකක් බිව්වා කියලා කියනවා. ඊට පස්සේ අවසාන වතාවට ඇයත් එක්ක ලිංගිකවත් එකතු වෙලා ඇයගේ ෆෝන් එකේ තිබුණු ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික වීඩියෝ කිහිපයක් කැම්පස් එක පුරාම හිටපු ගෲප් වලට දානවා ඔහුගේ මුහුණ බොඳ කරලා. මාධ්‍ය විසින් පියුෂ්කින් මේ ගැන ප්‍රශ්න කිරීම වලදී ඔහුට කිසිම පසුතැවීමක් නැහැ. ඔහු හරිම සරලව කියනවා ඒ දේ අතාරින්න උන දේ උනා කියලා. පියුෂ් මේ වෙනකොට බන්ධනාගාරගත වෙලා ඉන්නේ. මීනගේ දෙමව්පියෝ විශ්වාස කරගෙන ඉන්නවා මීනට කරපු අපරාධෙට පියුෂ්ට නිසි දඬුවම් ලැබෙයි කියලා. ඉතින් මේ වගේ true crime stories ගැන දැනගන්න ඔයගොල්ලෝ කැමති නම් මම follow කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් comment එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න.